ලෝකයේ සර්ප විශේෂ 3900කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර විද්‍යාඥයන් නිතර නව විශේෂ සොයාගැනීමින් සිටිනවා. ඒ නිසා මෙම සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වෙමින් පවතිනවා. මේ සර්ප විශේෂ 3900ක් පමණ සංඛ්‍යාව අතරින් 600ක් පමණ විශේෂ විෂ සහිත වන අතර ඒ අතරින් සර්ප විශේෂ 200ක් පමණ මාරාන්තික උග්‍ර විෂ සහිත සර්පයන් විදියට සොයාගෙන තිබෙනවා. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ලෝකයේ උග්‍ර විෂ සර්පයින්ගේ ලැයිස්තුවේ පළවෙනි සර්පයන් 10 දෙනා කවුද කියලා. මේ ලැයිස්තුවේ සර්පයින්ගේ දෂ්ට කිරීමකදී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ නැත්නම් ක්ෂණිකව මරණය උරුම වෙන්න උනත් පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 10 කිං කෝබ්‍රා. ලෝකයේ දිගින් වැඩිම උග්‍ර විෂ සහිත සර්පයා විදියට හැඳින්වෙන්නේ මේ කිං කෝබ්‍රාවයි. මීටර් 5ක් නැත්නම් අඩි 18ක් වගේ උපරිම දිගකට වර්ධනය වෙන මේ සර්පයාට Tamanගේ කඳ කෙලින් කරලා අඩි කිහිපයක් උසට ඉස්සෙන්නත් පුළුවන් නිසා තවත් භයානකකමක් එකතු වෙනවා. මේ කිං කෝබ්‍රාගේ විෂ ලෝකයේ දරුණුම සර්ප විෂ නොවුනත් මේ විෂට මිනිසුන්ගේ ස්නායු පද්ධතියට හානි කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි මේ ලැයිස්තුවේ කතා කරන අනෙක් සර්ප විශේෂ ගොඩකට වඩා වැඩි විෂ ප්‍රමාණයක් එකවරකට සතුරාගේ ඇඟට ඇතුළු කරන්න මේ සර්පයාට පුළුවන්. අන්න ඒ නිසා මේ සර්පයෙක් දෂ්ට කරලා පැය ගාණක් ඇතුළත අලියෙක් වගේ ලොකු සතෙක් වුණත් මැරෙන්න හැකියාවක් තියෙනවා. මේ විදිහට දෂ්ට කිරීමකින් ගොඩක් විෂ ප්‍රමාණයක් මනුස්සයෙක්ට ඇතුළු වුණොත් ඒ විෂවල අඩංගු නියුරෝටොක්සින් වලින් අපේ ස්නායු පද්ධතිය අඩපණ කරලා ශ්වසන මාර්ගයත් අවහිර කරන්න විනාඩි 15ක් වගේ සුළු කාලයක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙනකොටත් ප්‍රතිවිෂ දෙන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා මරණයට පත් වෙනවා. අංක 9 පිලිපීන් කෝබ්‍රා. පිලිපීන් කෝබ්‍රා කියන්නේ ලෝකයේ අතිශය විෂ සහිත කෝබ්‍රා විශේෂයක්. මේ සර්පයන් ජීවත් වෙන්නේ පිලිපීන දූපත් කලාපයේ වන අතර විශේෂයෙන්ම තෙත්බිම් සහ ගස් අසල ප්‍රදේශවලදී මොවුන්ට දකින්න ලැබෙනවා. මීටර් 1.8ත් අතර දිගකට වර්ධනය වෙන මේ පිලිපීන් කෝබ්‍රා සර්පයන්ට තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ ඔවුන්ට තර්ජනයක් එල්ල වූ විට දුර සිට මිනිසෙකුගේ ඇස් දෙසට විෂ විදීමට ඇති හැකියාවයි. ඒ මගින් දැඩි වේදනාවක් සහ අන්ධභාවයක් පවා ඇතිවන්නට පුළුවන්. මේ සර්පයින්ගේ දෂ්ට කිරීම අතිශය භයානක වන අතර එම දෂ්ට කිරීමකින් මිනිසාගේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා අංශභාග තත්වයට පත්වෙන්නට පුළුවන්. ඉක්මනින්ම ප්‍රතිවිෂ ලබා නොදුන්නොත් එම මිනිසා මිනිත්තු කිහිපයක් ඇතුළත මරණයට පත්වෙනවා. අංක 8 බෙල්චර්ස් සී ස්නේක්. මේ සර්පයාගෙන් ඔබට ප්‍රහාරයක් එල්ල විය හැක්කේ සාගරය තුලදී පමණයි. මුහුදු නයකු වන මොවුන් ලා පටිසහිත මුහුදු නයා වශයෙන්ද හැඳින්වෙනවා. මීටර් 1ක් වගේ දිගකට වර්ධනය වෙන මේ සර්පයන් ඉන්දියානු සාගරයේ අවට ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ පිලිපීන දූපත් අසල උණුසුම් මුහුදු ජලය ඇති ප්‍රදේශවල ජීවත් වෙනවා. මේ සර්පයන් මත්ස්‍ය දැල්වල පැටලීම නිසා මොවුන්ගේ පහර දීම් වලින් වැඩියෙන්ම මියගොස් තිබෙන්නේ දීවරයන්. මොවුන් ලේසියෙන් කෙනෙකුට පහර දෙන්නේ නෑ වගේම මේ සර්පයන්ගේ විෂ කුඩා ප්‍රමාණයකින් පවා මිනිසෙකු මරණයට පත් කරන්නට පුළුවන්. අංක 7 බූම් ස්ලෑන්ග්. බූම් ස්ලෑන්ග් කියන්නේ අප්‍රිකාවේ ජීවත් වන ඉතාමත් විෂ සහිත සර්පයෙක්. සාමාන්‍යයෙන් මීටර් 1.5ත් 2ත් අතර දිගකට වර්ධනය වෙන අපූරු කොළ පැහැති හෝ කහ පැහැති සිරුරක් තිබෙන බූම් ස්ලෑන්ග් සර්පයා ගස් මත ජීවත් වෙන අතර කුඩා පක්ෂීන් සහ කුඩා සත්ව වර්ග ආහාරයට ගන්නවා. ආක්‍රමණශීලී නොවන සර්ප වර්ගයක් වන මොවුන් බියක් දැනුණු විට පමණක් පහර දීමට පෙළඹෙනවා. මේ සර්පයන්ගේ විෂවල හිමෝටොක්සික් නම් මාරාන්තික විෂ වර්ගය අන්තර්ගත වෙන අතර මොවුන්ගේ දෂ්ට කිරීමකදී මිනිසාගේ ස්නායු පද්ධතිය සහ රුධිර වාහිනී පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. ඉක්මනින්ම ප්‍රතිවිෂ නොලැබුණොත් එම මිනිසා මිනිත්තු කිහිපයක් ඇතුළත මරණයට පත් වෙන්නට පුළුවන්. අංක 6 බීක් සී ස්නේක්. සාගරයේ ජීවත් වෙන ඉතාමත් විෂ සහිත සර්පයෙක් තමයි බීක් සී ස්නේක් කියලා කියන්නේ. මීටර් 2ක් පමණ දිගට වර්ධනය වෙන මේ මුහුදු සර්පයන් බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය සහ ඕස්ට්‍රේලියාව වටා මුහුදු වෙරළවල් ආශ්‍රිතව ජලයේ ජීවත් වෙනවා. බොහෝ විට මොවුන් ගැඹුරු ජලයේ ඇති ස්ථානවලට නොයන අතර වෙරළට ආසන්න ජලයේ මසුන් අල්ලා ආහාරයට ගෙන ජීවත් වෙනවා.
මේ සර්පයා මිනිසුන්ට පහර දුන් අවස්ථා වාර්තා වී තිබෙන්නේ ඉතා අඩුවෙන් වුවත් මොවුන්ගේ දෂ්ට කිරීමකින් මිනිසාට මරණය උරුම වෙන්න උනත් පුළුවන්. ඒ නිසා සාගරය තුලදී මොවුන් ගැන අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. අංක 5 බ්ලැක් මම්බා. මේ සර්පයන්ගේ එක් දෂ්ට කිරීමක විෂ මිනිසුන් 10 දෙනෙකු එකවර මරා දැමීමට තරම් ප්‍රබලයි. ලෝකයේ විෂසහිත සර්පයන් අතරින් දෙවනියට දිගින් වැඩිම සර්පයා විදියට බ්ලැක් මම්බා හඳුන්වනවා. මේ සර්පයන්ව බ්ලැක් මම්බා යනුවෙන් හැඳින්වුවත් මොවුන්ගේ ශරීරය අලු පැහැයක් හෝ දුමුරු පැහැයක් ගන්නවා. මුඛය විවර කළ විට තද කළු පැහැයෙන් දිස්වීම නිසා මොවුන්ට මේ බ්ලැක් මම්බා යන නම ලැබී තිබෙනවා. ලෝකයේ වේගවත්ම ගොඩබිම සර්පයා ලෙස හඳුන්වන මොවුන්ට පැයට කිලෝමීටර් 16ක් වගේ වේගයකින් ඉදිරියට ඇදී යන්න පුළුවන්කම තිබෙනවා. අඩි 14ක් පමණ උපරිම දිගක් දක්වා වර්ධනය වෙන මේ සර්පයන් අප්‍රිකාවේ සහරා කලාපයේ සවානා තනබිම්වල ගල් පර්වතවල වගේම ඝන වනාන්තරවලදීද දකින්නට ලැබෙනවා. මොවුන්ගේ දෂ්ට කිරීමක් සිදු වූ පසු ප්‍රතිවිෂ ලබා ගැනීමට හෝ ප්‍රතිකාරයක් ලබා ගැනීමට එම පුද්ගලයාට ඉතිරි වන්නේ විනාඩි 20ක් වැනි සීමිත කාලයක් පමණයි. අංක 4 ටයිගර් ස්නේක්. ඕස්ට්‍රේලියාවේ අතිශය විෂසහිත සර්පයන් අතර ඉහළ තැනක් ගන්නා සර්පයෙක් තමයි මේ ටයිගර් ස්නේක් කියන්නේ. මීටර් 1.2ත් 1.8ත් අතර දිගට වර්ධනය වෙන මේ ටයිගර් ස්නේක් වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ ටස්මේනියා දූපතේදී වන අතර මොවුන් කුඩා පක්ෂීන් සහ කුඩා සතුන් වර්ග ආහාරයට ගෙන ජීවත් වෙනවා. මේ සර්පයා සාමාන්‍යයෙන් මිනිසුන්ට පහර නොදෙන අතර තර්ජනයක් දැනුණු විටදී පමණක් පහර දෙනවා. මොවුන්ගේ විෂ තුළ නියුරොටොක්සින් බහුලව තිබෙන අතර මේ සර්පයින්ගේ පහර දීමකින් මිනිසාගේ ශ්වසන පද්ධතිය අවහිරවීම සහ මාංශපේශී තදවීම වගේ දේවල් සිදු වෙනවා. ඒ වන විටත් විනාඩි 30ත් 60ත් අතර කාලයකදී එම පුද්ගලයාට ප්‍රතිවිෂ ලබා නොදුන්නොත් එම මිනිසා මරණයට පත් වෙනවා. අංක 3 කෝස්ටල් ටයිපෑන්. ලෝකයේ තුන්වෙනියට විෂ අධිකම සර්පයා වන මේ කෝස්ටල් ටයිපෑන් සර්පයාව ඇල්ලීමට සර්පයින් ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයින් පවා අකමැත්තක් දක්වනවා. ඔවුන් මේ සර්පයින් ඇල්ලීමට අකමැත්තක් දක්වන හේතුව වන්නේ මොවුන් දැඩි ලෙස ප්‍රකෝපකාරී වී සපකෑම් කිහිපයක්ම එකවර සිදු කිරීමට පෙළඹෙන නිසායි. සාමාන්‍යයෙන් මීටර් 2.5ක් පමණ දිගකට වර්ධනය වෙන මේ සර්පයන් ඕස්ට්‍රේලියාවේ වැඩිම දිගකින් වර්ධනය වන විෂසහිත සර්ප විශේෂය ලෙසද හැඳින්වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න සර්පයින් අතර වැඩිම දිගකින් යුත් විෂදල පිහිටලා තියෙන්නේ මේ සර්ප විශේෂයටයි. මේ සර්පයින් මිනිස් වාසවලින් තොර වූ ප්‍රදේශවල ඉතාමත් සුලභව ජීවත් වෙන නිසා මිනිසුන්ට පහර දීම් වාර්තා වෙන්නේ ඉතාම අඩුවෙන්. මොවුන්ගේ විෂ තුළ මිනිසුන්ගේ ස්නායු පද්ධතියට හානි කරන නියුරොටොක්සින් වගේම මිනිසුන්ගේ මාංශපේශී අඩපණ කරන විෂ වර්ග සහ රුධිරයේ කැටිගැසීම වළක්වාලන විෂ වර්ග ඇතුළත් වෙනවා. මේ සර්පයන්ගේ දෂ්ට කිරීමකදී මිනිසාගේ ශ්වසන පද්ධතිය අක්‍රිය වෙලා හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙලා විනාඩි 45ත් 60ත් අතර කාලයකදී ප්‍රතිවිෂ ලබා නොදුන්නොත් එම මිනිසා මරණයට පත් වෙනවා. අංක 2 ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක්. ඉතා විෂ සහිත මේ සර්පයාගේ විෂ මිලිග්‍රෑම් 2කින් ඔබ මරණයට පත් කරන්නට පුළුවන්. ඒ වගේම එක් වරකදී මොවුන් පිට කරන විෂ ප්‍රමාණයට මිනිසුන් 100 දෙනෙකු පමණ එකවර මරා දැමීමට පුළුවන්කම තිබෙනවා. ලෝකයේ උග්‍ර විෂ සර්පයින්ගේ ලැයිස්තුවේ දෙවෙනි තැන හිමි වෙන්නේ මේ ඊස්ටර්න් බ්‍රවුන් සර්පයාට වන අතර වඩා වේගවත් සහ ආක්‍රමණශීලී වන මොවුන් ගොදුර පසුපස හඹා ගොස් නැවත නැවත පහර දෙන්නට තරම් දරුණු වෙනවා. සාමාන්‍යයෙන් තැඹිලි හෝ දුඹුරු පැහැයට හුරු ශරීර වර්ණයකින් යුත් මේ සර්පයෙක් අවුරුදු 7ත් 10ත් අතර කාලයක් ජීවත් වෙන අතර මීටර් 2ක් වගේ උපරිම දිගකට මොවුන් වර්ධනය වෙනවා. ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල වනාන්තරවල වගේම ගොවිබිම් ආසන්නයේ ජීවත් වෙන මේ සර්පයින් කුඩා පක්ෂීන්, කටුස්සන් සහ වෙනත් සර්ප වර්ග ආහාරයට ගන්නවා. නිවාස ආශ්‍රිතවත් මේ සතුන්ගේ දෂ්ට කිරීම් වාර්තා වෙන අතර ඕස්ට්‍රේලියාවේ වැඩිම ජීවිත ප්‍රමාණයක් බිලිගන්නා සර්ප වර්ගයේ විදිහටත් මොවුන් හැඳින්වෙනවා. අංක 1 ඉන්ලන්ඩ් ටයිපෑන්. මේ සර්පයාගේ එක විෂ බිඳුවකින් මිනිසුන් 100ක් වගේ සංඛ්‍යාවක් මරණයට පත් කරන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ කියනවා.
ඒ වගේම මේ සර්පයාගේ එක් පහරදීමකදී පිටවෙන විෂ මගින් මීයන් 2,50,000ක් පමණ මරණයට පත් කරන්නට පුළුවන්. ඉන්ලන්ඩ් ටයිපෑන් නැත්නම් ෆියර්ස් ස්නේක් ලෙසද හඳුන්වන මේ සර්පයා වැඩි වශයෙන් ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති අර්ධ ශුෂ්ක කලාපයන් වල ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් මීටර් 1.8ත් 2.5ත් පමණ දිගට වර්ධනය වන මොවුන්ගේ ශරීර වර්ණය කාලගුණයට අනුව වෙනස් වෙනවා. උණුසුම් කාලයේදී ලා පැහැයක් වගේම ශීත කාලයේදී අඳුරු දුමුරු පැහැයක් ගන්නවා. මොවුන්ගේ එක් දෂ්ට කිරීමකදී විෂ මිලිග්‍රෑම් 44ක් වගේ ප්‍රමාණයක් පිටවෙන නමුත් මිනිසෙක්ව මරණයට පත්වෙන්න මේ සර්පයාගේ විෂ මිලිග්‍රෑම් 10ටත් වඩා අඩු ප්‍රමාණයක් හොඳටම ඇති. මොවුන්ගේ විෂ තුළ නියුරෝටොක්සින් සහ මයෝටොක්සින් බහුලව අඩංගු වෙන නිසා එම විෂ මිනිසාගේ ශරීරය තුළ ඉතා ඉක්මනින් පැතිරෙනවා. දෂ්ට කිරීමකදී ඉතා ඉක්මනින් ශ්වසන පද්ධතිය අක්‍රිය වෙලා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙලා විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රතිවිෂ ලබා නොදුන්නොත් විනාඩි 30ත් 45ත් අතර කාලයකදී එම මිනිසා මරණයට පත්වෙනවා. නමුත් මේ සර්පයා බහුලව වාසය කරන්නේ ජනශූන්‍ය ප්‍රදේශවල නිසා මිනිසුන්ට පහරදීම් වාර්තා වෙන්නේ ඉතාම අඩුවෙන්. වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳිලා හිටියට ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.